මේ නිර්මාණය තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ නිර්මාණයත් එක්ක සම්බන්ධ වෙන්න. එක්තරා අර්ථයකින් අපිට ඉමනුවල් කාන්ගේ උත්කෘෂ්ටත්වය නම් අදහස උපමාත්මකව සමහර විට ඍජුවම භාවිතා කරන්න පුළුවන්. එනම් මෙවැනි ආකාරයේ නිර්මාණ කියලා කියන්නේ අපගේ පරිකල්පනය බොහොම වෙහෙසටපත් කරන ඒ වගේම ආතතියටපත් කරන නිර්මාණ. අප අවබෝධය මගින් කතරම් දුරකට මෙම චලන සහ රූප සඳහා යම් අර්ථ සපයන්නට උත්සාහ කළත් අපි අසාර්ථක වීමේ හැකියාව බොහොම වැඩි. එහි ඇති බහුශාබ්දික බව, කියන්නේ ඇම්බිගියුටි නිසාත් වියුක්ත සහ වර්ධනය වන ගුණය නිසාත් අප මෙයට අර්ථයක් ලබා දුන් සැනින් එම අර්ථයේ අසම්පූර්ණ බව පෙන්වමින් අප අර්බුදයට යන්න පුළුවන්. ඒත් ඒ අභිමුඛ වීම මගින් අප තුල නව හැඟීම් ඇති කරනවා වගේම අපට නවීනත්වයක් පිළිබඳ අදහසක් ඉඟි කරනවා. අප දෛනික ජීවිතයේ යථාර්ථය ලෙස බාර ගන්නා මෙම ජීවිතය සහ ලෝකය කතරම් දුරට අහඹු වන්නේද කියලා එමගින් අපිට සංඥා කරනවා. ඒ නිසා සංස්කෘතිය හෝ වෙනත් ඕනෑම ආධිපත්‍යධාරී ආයතනයක් මගින් නිර්මාණය කර ඇති දෘෂ්ටිවාද පළුදු කිරීමේ හැකියාවක් මිනිසාට තිබෙන බව මෙවැනි ආකාරයේ නිර්මාණ මගින් අපට ඒත්තු ගන්නන්නට උත්සාහ කරනවා.